සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි. අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය. බාධාවලටද බාධාගෙනදී පෙරටම යමු ලංකා. වටිනා ගීයක පදපෙළක එහෙම සඳහන් වෙනවා. බාධා බාධක අපේ ජීවිතයට නොහුරු වචන නෙවෙයි. පුංචි කාලේ බාධක දිවීම අපි කරපු ක්‍රීඩාවක් ඉසව්වක්. ඒකෙදී හොඳට විධිමත්ව බාධක පනින හැටි බාධක මගහරින හැටි දරුවෝ ඉගෙන ගන්නවා. ජීවිත කාලය පුරා මිනිස්සෙකුට කොයිතරම් බාධා එනවද? බාධක එනවද? සමහරු බාධක මග ඇරලා යනවා. සමහරු ලෙස්සලා යනවා. සමහරු බාධක වලට මුහුණ දෙනවා. සමහරු බාධක වලට බාධක ඇති කරනවා. බාධා වලට බාධා ඇති කරන මිනිසුත් අපි ඕනෑ තරම් මාධ්‍යයේ පෙන්නලා තියෙනවා. අපිට සෝබාදාම බාධාවක් කරලා තියෙනවා. පරිසරය අභියෝගයක් එල්ල කරලා තියෙනවා. අභියෝගයට අභියෝග කරන්න අපිට පුළුවන්ද? අද දොරමඩලාවෙන් අපි ඒ ගැන කතා කරමු. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්න. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් වරලත් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයා අයිබෝවන් ගරුත්ව පිළිගන්නවා. කළමනාකරන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. වරලත් ඉංජිනේරුවරයෙක් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ඒ දෙකම තියෙනවා. ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා. ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මේරු චන්ද්‍රදාස මහත්මයා ආයිබෝවන් ගරුත්ව පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හැටියට එතුමා ක්‍රියා කරනවා. ඊළඟට අපේ ආරාධනෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන කාලීන වශයෙන් ඉතා වැදගත් දැනුම් සම්භාරයක් සමාජගත කිරීම සඳහා සාකල්යෙම සුසු විද්වතෙක් එතුමා මහාචාර්ය උදේනි නවගම මහත්මයා ආයිබෝවන් ගරුත්ව පිළිගන්නවා. එතුමා මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම භූතාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් ආයතනයක් වන විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ඉතා කීර්තිමත් ආයතනයක් වන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ වර්තමාන සභාපතිවරයා හැටියටත් එතුමා ක්‍රියා කරනවා. පොළොව ගැන මහ පොළොව ගැන මහ පොළොවේ සිද්ධ වන විපර්යාස ගැන කාලීන වශයෙන් අපි කාටත් දැනගන්න ඕන දේවල් රැසක් අද දොරමඩලාවෙන් දැන ගැනීමට හැකියාව තියෙනවා. මා ආරාධනා කර සිටිනවා අද දොරමඩලාවට සහභාගී වෙන ඉංජිනේරුතුමා ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාට ආරම්භයක් දෙන්න මේ බාධාවලට බාධා එල්ල කරන හැටි. අභියෝගවලට අභියෝග එල්ල කරපු මිනිස්සු ලෝක ඉතිහාසයේම ඉඳලා තිනවා අදත් ඉන්නවා. ඔබතුමාට භාරයි ආරම්භයක් ලබා ආචාර්ය හසන්ත මහත්තයා ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව වෙනුවෙන්. මොකද මේ මෑත කාලේ අපි ගොඩක් දකිනවා අපි මේ ආපදාව ගැන අපි අවපීඩනයටපත් වෙලා ආවර්ජනය කරමින් දුක් වෙමින් ලතු වෙමින් අනේ අපොයි අපිට මොකද උනේ අපිට මෙහෙම වුණා නේද අපිත් ඒ වගේ අය දිහා බලලා අනේ ඔයගලන්ට මෙහෙම වුණා නේද අපරාධිනේ බලන්නකො නේද මෙහෙමයි කී අපිත් අඬන මිනිස්සුන්ට තවත් අඬන්න කඳුළු සපයන ජාතියක් දේශයක්. එහෙම නැත්නම් ඔබතුමා කිව්වා වගේ බාධක බිඳගෙන බාධක වලට එහා තියෙන අවස්ථාවන් දකින, එහා තියෙන ආලෝකයේ දකින, අන්ධකාරයෙන් එහාට යන්නට ඒ අදිෂ්ඨානයෙන් ගමන් කරන ජනතාවක් අප විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එතනදී මම දකින්නේ ආචාර්ය හසන්ත මහත්මයා මම යෝජනා කරනවා අයනු තුනක්. අපි ගාව තියෙනෝනේ අවදානම පිළිබඳ හොඳ අවබෝධයක්. අවදානම අවබෝධය සහ ඒකේ පටන් ගැනීම හැටියට මම යෝජනා කරනවා ආකල්පය. අප තුළ පියතු ආකල්පය බාධක බිඳගෙන බාධක වලට එහා යන ජයග්‍රහණය දකින්නට. මේක මට කියන්න ලේසි. නමුත් මේක අහන් ඉන්න තමන්ගේ සේසතම නැති වෙච්ච, ගෙදර අඩි 10කට වඩා වතුර ආපු, තමන්ගේ සමීපතමයන් අහිමි වෙච්ච, තමන් හම්බ කරපු සියලු දේ නැති වෙච්ච ඒ අයට සමාජලට මේක දරාගන්නට අමාරුයි මම පිළිගන්නවා. හැබැයි අපි කොතනින් හරි පටන් ගත යුතුයි. ඉතිහාසයේ මීට වඩා දරුණු ඛේදවාචක වලට මුහුණ දීලා, මීට වඩා දරුණු ව්‍යසන වලට මුහුණ දීලා, ඒවා තුලින් ඒ දූලි මැඩගෙන ඒ දූලි තුලින් ගොඩ නැගිච්ච සුවිසල් නගර, සුවිසල් දේශයන්, සුවිසල් චරිත අපි දකිනවා. ඉතින් මං හිතන්නේ අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා
පුද්ගලයන් හැටියට, සමාජයක් හැටියට, දේශයක් හැටියට වඩා හොඳ හෙට දවසකට පියමනින්නට. ඒ සඳහා අප තුළ තිබිය යුතු නිවැරදි ආකල්ප ගොන්නක් මම හිතන්නේ අප තුළ තිබිය යුතු දේ අඳුනා ගැනීම, ඒ අනුව ක්‍රියා කිරීම, ඒ අනුව නිසි තීරණ ගැනීම, ඒ තීරණ තුලින් කළ යුතු දේ හරියාකාරව කිරීම මම හිතන්නේ මේක තමයි මේ අද දවසේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. අතීතයේ දෙහැ බලමින් ලත වෙමින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ අද දවසට අපට අවශ්‍ය වෙන විද්‍යාත්මක දැනුම මම හිතන්නේ අපේ අද විද්වත් මඩුල්ලේ ඕන් ඉදිරිපත් කරයි. එක පැත්තකින් මිනිස්සුන්ව ගොඩනගන හැටි, අනිත් පැත්තෙන් අපේ දේශය ගොඩනගන හැටි, අපේ විනාශ වෙච්ච ඒ යටිතල පහසුකම් ගොඩනගන හැටි. ඒ හැම දෙයකටම වඩා මිනිස්සු තුළ දියුණු විය යුතු, දරාගත යුතු, ප්‍රශ්න හමුවේ නොසැලෙන ආත්ම විශ්වාසයෙන් සපිරි ආකල්පයක් ගොඩනගා ගන්න හැටි. මම හිතන්නේ ඔතනදි තමයි අපි දකින්නේ අපේ දේශයට හොඳ ඉතිහාසයක් තියෙනවා. අපි දැක්ක බැමිණිටියා සායෙන් අවුරුදු 40ක් බැටකාපු දේශයක් මේක. අවුරුදු 40ක්. ඊළඟට අපි දැක්ක අපේ මතකයේ කාලේ සුනාමි ව්‍යසනය. ඊළඟට කොවිඩ් වසංගතය. ඊළඟට ආර්ථික අර්බුදය. මේ සියල්ල හමුවේ ශ්‍රී ලංකාව මුළු ලෝකය ඉදිරිපිට ඔප්පු කර තිබෙනවා. අපි නැවත නැගිටිය හැකි දේශයක්. නැවත නැගිටිය හැකි දේශයක්. අපි නැවත නැකිටලා පෙන්නපු දේශයක්. ඉතින් මම හිතන්නේ මේ අභිමානය අප තුළ තිබිය යුතුයි. අභියෝගයේ හමුවේ අභිමානවත් දේශයක් ලෙස ඉදිරියට යන්නට. මම හිතන්නේ මේ වැඩසටහන නරඹන දුවල පුතාලා සමහරට ඔබේ පොත්පත් නැති වෙලා තියෙන්න පුළුවන්. ඔබේ අධ්‍යාපනය මේ වෙලාවේ අභියෝගාත්මක තැනක තියෙන්නට පුළුවන්. ඒ වුණත් පුතේ දුවේ ඔබේ අතේ වක්කීමක් තියෙනවා. අපි ඔක්කොම ලෑස්ති ඔබට උදව් වෙන්නට. හෙට දවස අදට වඩා සරුසාර කරගන්න. ඒ නිසා ඊයේ ගැන හිතමින් ලත වෙන්නට එපා. හෙට දවස අපි හොඳ සුන්දර සුබවාදී ලෙස දකිමු. අපි ඵලදායි හෙට දවසක් ගොඩනගමු. මේක රජය විසින් පමණක් කළ යුතු දෙයක් නෙමේ. සමස්ත දේශයක් හැටියට එකමුතු වෙලා බාධක බිඳගෙන ඉදිරියට යන්නට එක්සේසත් වෙමින් එකම අරමුණක් ඇතිව එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වී නොපමා. එහෙම කියන්න ලේසි, කරන්න අමාරුයි. නමුත් ඒක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝගය. බාධාවලට බාධා කරන්නේ කොහොමද කියලා අප කතා කරමින් හිටිය පරිසරය එල්ල කරන බාධා. සමහර ඒවා ජය ගන්න පුළුවන්, සමහර ඒවා ජය ගන්න පුළුවන්ද බැරිද? මගහරින්න ඕනද, ඉවත් වෙන්න ඕනද, ලෙසල යන්න ඕනද කියලා හිතෙන අවස්ථාවක් තියෙනවා. සුබාදාමත් එක්ක හැම විටම හැප්පෙන්නත් අමාරුයි. එහෙම පරිසරයක අප කතා කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා. ඇත්තටම ආචාර්ය හසන්ත මහත්තයා මට හිතෙනවා මේ කතාව අපූර්වට ගලාගෙන යනවා කියලා. අවදානම හමුවේ අවබෝධය සහ ආකල්පය. ඉතින් මම හිතන්නේ අවබෝධය ගැන අපිට හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ඒ වගේම ආකල්පය කියන එකත් ඊටාම වැදගත්. මොකද අපි කළමනාකරණයේදී කියන දෙයක් තමයි හැම දෙයකටම මුල පුරන්නේ ආකල්පය. ආකල්පය තීරණය කරනවා කුසලතාවය, කුසලතාවය තීරණය කරනවා යා හැකි හිනිපෙත්ත. attitude to aptitude, aptitude to altitude. ඉතින් ඒ නිසා මේ ආකල්පය ගැන මට හිතෙනවා මේක හොඳම අවස්ථාවක් අපේ රටට අප තුළ තිබිය යුතු ආකල්ප ගොන්නක් කෙසේද අපි ගොඩනගාගත යුත්තේ ගැන හිතන්න. ඉතින් මම කැමති චරිත කීපයක් මගේ හිතට වැදුණු මම අගය කරන චරිත කීපයක් ගැන එකක් පළමු කොට කතා කරන්න. ඉතින් මට මතකයි මම ඔස්ට්‍රියාවට ගිය වෙලාවේ වියනා නගරේ මම එක නිවසක් ඉදිරිපිට හිටගෙන මම ඒ නිවස දිහා බැලුවා. වික්ටර් ෆ්‍රැන්කල් කියන වෛද්‍යවරයාගේ උපන් නිවස. මේ වික්ටර් ෆ්‍රැන්කල් කියන වෛද්‍යවරයා ප්‍රසිද්ධ වුණේ වෛද්‍ය විද්‍යාව නිසා නෙමෙයි. ජුදෙව්වරුන් සමූල ඝාතනය කරද්දී හිට්ලර්ගේ නාසි හමුදාව මේ වික්ටර් ෆ්‍රැන්කල් කියන වෛද්‍යවරයයි ඔහුගේ පවුලේ බිරිඳ දරුවන් සියලු දෙනාම බලහත්කාරයෙන් අරගෙන ගියා අවුෂ්විට්ස් කියන වදකාගාරයට. මේ වදකාගාරයේ තිබුණ පුරුද්දක්. එතනදී පළමු කොටම වැඩක් කරගන්නට බැහැ කියලා ඕන් නිගමනය කරපු කාන්තාවන් සහ දරුවන්ව පළමු කොට ගෑස් කුටීරවලට, වායු කුටීරවලට, විෂ වායු කුටීරවලට ඇතුල් කරනවා. ඒ හැඩි දැඩි පිරිමින් බලා සිටිද්දී තමන්ගේ ඇස් ඉදිරිපිට තමාගේ බිරිඳ දරුවන් මේ විෂ වායු කුටීරයකට ඇතුල් කරනවා වික්ටර් ෆ්‍රැන්කල් දැක්කා. මේ දේ දැකපු ගොඩක් අයගේ මානසික විකෘතිතාවයන් නැති වුණා. ඒ අය ජීවත් වෙන පිස්සන් විදියට. මොකද තමන් ඉදිරිපිට තමන්ගේ පවුලට මේ ඛේදවාචකය ඇති වෙනවා දැකලා. එතකොට මේ විෂ වායු කුටීර වලට දාලා දොර වහලා පහුදා උදේ එළියට එන්නේ මලසිරුරු. මේ මලසිරුරු ගොඩ ගහලා ගෙන ගිහිල්ලා සමූහ මිනිවරල් වල වලලන එකයි උන්ගේ පුරුද්දක් වෙලා තිබුණේ.
ඉතින් මේ වදකාකාරයේ හැඩි දැඩි පිරිමින්ම ඇයි ඉතුරු කරේ අවුෂ්විට්ස් වදකාකාරය. ඔවුන් ලවා බරපතල වැඩ කරගන්නට. ඔවුන් ලවා විවිධ දේවල් කරගන්නට. ඉතින් මේ හිටපු පිරිමි අතර ගොඩක් අය මනෝ විකෘති තත්ත්වයන්ට පත් වුණා. ඔවුන්ට ජීවිතේ එපා වෙලා තිබුණා. ඔවුන් ලොකු කලකිරීමෙන් හිටියේ. ඔවුන්ට හම්බුනේ බොහොම ඛණ්ඩ දේවල් හරි සොච්චමයි. සමහරට ඒ දේත් හරියට කාගන්න බෑ අර හිතේ තියෙන ව්‍යාකූලත්වය නිසා. හැබැයි මේ සියල්ල තුල වික්ටර් ෆ්‍රැන්කල් තුල තිබුණා එක ප්‍රබල දෙයක් ආචාර්ය හසන්ත මහත්තයා. ඒ තමයි ඔහු ජීවත් කරපු බලවේගය. අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක්. hope for the future. ඔහුට තිබුණ අනාගත බලාපොරොත්තුවක් මම මේ වදකාගාරයෙන් මිදිලා සැබෑ ලෝකෙට ආපහු යනවා. ගිහිල්ලා මේ වදකාකාරයේ වෙන වද වේදනා ගැන මුළු ලෝකෙටම කියනවා. මම පොතක් ලියනවා. ඒ පොත ලිවීම ගැන ඔහු සිහින දැක්කා. හැමදාම අර කණ්ඩ නැතුව පුංචි මස් කෑල්ලයි ලොකු වතුර ගොඩක් කියන හොද්දක් එක්ක ලැබිච්ච පුංචි කෑම කාලා මිනිස්සු ඇවිදින ඇටසැකිලි බවට පත් වෙලා ඒ අපායක් වගේ තැන ඉන්නකොටත් ඔහුගේ හීනය ඔහු ජීවත් කරා. ඔහුගේ අනාගත බලාපොරොත්තුව ඔහුට හයියක් වුණා. අනිත් මිනිස්සු මැරිලා යද්දී අනිත් මිනිස්සු ඇද වැටෙද්දී අනිත් මිනිස්සු මානසිකව කඩා වැටෙද්දී ඔහු තවත් ප්‍රබල වුණා. ඔහුගේ සිහිනය තවත් තියුණු වුණා. ඉතින් මේ කතාව ඊටාම කෙටියෙන් කියනවා නම් ඔහු තීරණය කරා මම කොහොමද මේ වදකාකාරයෙන් පැනලා යන්නේ. ජීවත් වෙන කිසිම කෙනෙකුට මේ වදකාකාරයෙන් පැනලා යන විදියක් තිබුණේ නැහැ. වදකාකාරයේ ඒ මලකට බැඳිච්ච දොරටුවේ වියරු හඬ ඇහෙද්දි දොරටුව ඇරෙන්නේ මලමිනි ගොඩ ගැසුණු වාහන වලට එළියට යන පමණයි. ඉතින් ඔහු තීරණය කරා මම මෙතනින් ගෙලවිලා යන ක්‍රමයක් හොයනවා. එක දවසක් උදේ ඔහු හැංගිලා බලන් හිටියා මේ විෂවායු කුටීර ඇරලා අර මලමිනි එළියට අරගෙන ඒ මලමිනි පටවනවා වාහනවලට. ඒ ඔවුන් සියලු දෙනා නිරුවතින් තමයි මේ විෂවායු කුටීර වලට දාන්නේ. ඉතින් මේ නිරුවත් මලසිරුරු ගොඩ ඉදිරිපිට වික්ටර් ෆ්‍රැන්කල් තීරණයක් ගත්තා. ඔහු ඇඳිවත උනා දමමින් ගිහිල්ලා මේ නිරුවත් මලසිරුරු මැදට පැනලා ඔහුත් මියගිය කෙනෙක් වගේ නිසලව හිටියා. ඔහුට ලොකු බයක් දැනුණා. මේ මලමිනිවල ගඳ ඔහුට දැනුණා. සොල්දාදුවොත් එසේමෙසේ නෙමෙයි. ඔවුන් අහඹු ලෙස වෙඩි තියනවා. කාට හරි ජීවත් වෙලා තාම ප්‍රාණය තියෙනවා නම් ඔවුනුත් මැරෙන්නට. එතකොට වික්ටර් ෆ්‍රැන්කල්ගේ කන ගාවින්ම උණ්ඩයක් ගියා. සාමාන්‍ය මනුස්ස ස්වභාවය උණ්ඩයක් යනකොට තිගැස්සෙනවා. ඒත් ඔහුගේ මනස කිව්වා ඔබ ඔබේ දරු පවුලට ආදරේද? එහෙමනම් ඔබ මලා වගේ නිහඬ වෙන්න. ඔබ මේ වෙන අකටයුත්ත ලෝකෙට කියන්න කැමතිද? එහෙනම් මලා වගේ නිහඬ වෙන්න. ඔහුගේ ප්‍රයත්නය පළ දැරුවා. ඔහු කියනවා මේ වදකාගාරයේ අර මලකඩ බැඳිච්ච ගේට්ටු දෙක ඇරෙන ඒ මූසල සද්දේ ඔහුට ඇහුනේ ඔහුව නව ලෝකයකට අරන් යන අලුත් ජීවිතයකට මුලපුරන මංගල සීනුනාදයක් ඇහෙනවා වගේ. ඉතින් මේ කතන්දරේ ඔහු ගිහිල්ලා අර මලකුණු වල්ලද්දී ඔහු බඩගාගෙන ගිහිල්ලා ඈතට ගිහිල්ලා ජනාවාසයකට ගිහිල්ලා ඒ මිනිස්සු ඔහුට සැලකුවා. ඔහුගේ තුවාල වලට බේත් දැම්මා. ඉතින් මේ කතන්දරේ කෙටියෙන්ම කියනවා නම් ඔහු පොතක් ලිව්වා. අද වෙනකනුත් ඒක ලෝකේ වැඩිපුර අලෙවි වෙච්ච කෘති වලින් එකක් Man's Search for Meaning. මිනිස්යාගේ අර්ථය හොයාගෙන යෑමේ ගමන. Man's Search for Meaning. ඉතින් මේ දේ මට කියන්න හිතුනේ ආචාර්ය හසන්ත මහත්තයා වික්ටර් ෆ්‍රැන්කල් වගේ චරිත සිය ගණනක් අද මේ දේශය තුල අපි දන්න නොදන්න අය අතර ඉන්නවා. ඉතින් සමහරට තමාගේ සමීපතයන් නැති වෙලා සමීපතයන් ගැන ආරංචියක් නැතුව ඔවුන් කවදාවත් දකින්නේ නැහැ කියන ඒ සිතුවිල්ල තුල ජීවත් වෙන්නේ. ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් මේකට මුහුණ දීමේ ආකල්පය අප තුළ තිබේ යුතුයි. ඉතින් මම හිතන්නේ අපේ බුදු දහම, කිතු දහම, ඉස්ලාම් දහම ඕනම ධර්මයක් අපිට උදව් වෙනවා. මොකද අපි කියනවා දිවි නම් පණ නම් තන අග පිරිමිදු වෙන්නේ. මේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත භාවය, ජීවිතයේ තියෙන తాවකාලික බව අඳුන ගන්නට මේක හොඳ අවස්ථාවක් සහ ආකල්පමය වශයෙන් අපි බලවත් විය යුතු මොහොතක්. දැන් ජපානයේ දෙවන ලෝක යුද්ධෙන් සමතලා වෙලා මුළු ජපානයේම කඩා වැදිත්ති ඒ මිනිස්සු තුළ තිබුණා නැගිටිය යුතුයි කියන ආකල්පය. ඔවුන් තුළ බලාපොරොත්තුවේ පහන දැල්වී තිබුණා. ඒ පහන නිවෙන්නට ඕන ඉඩ දුන්නේ නැහැ. අපි දැක්ක ඔෂින් වගේ ටෙලි නාට්‍ය වලින් මේක ඉස්මතු වුණා. ඒ චරිත මේ පුංචි දරුවෝ තුළ පවා තමන්ගේ පවුලට හයියක් වෙන්න පොඩි කාලෙම ගිහිල්ලා ආර්ථික වශයෙන් උදව්වක් වෙන්නට. ඒ ඔවුන් තුළ තිබුණ ආකල්පය වික්ටර් ෆ්‍රැන්කල්ගේ ජීවිතය තුළ තිබුණ ඒ බලාපොරොත්තුව ජීවත් කරා.
මම හිතන්නේ මේ අවස්ථාව ශ්‍රී ලාංකීය දේශයක් හැටියට බලාපොරොත්තු වේ ගමනක ආරම්භයක්. හෙට දවසේ වඩා හොඳ ශ්‍රී ලංකාවක් දකින්නට මම හිතන්නේ අපේ මොරටුවේ මහාචාර්යතුමා කිව්වා වගේ නායයන් එක්ක ජීවත් වෙන ඒ ආකල්පය, ඒ අවදානමට අවබෝධයෙන් මුහුණ දීමේ ආකල්පය. අවදානම තිබෙනවා. සබා ධර්මයේ වරින් වර කැළඹෙනවා. අපිට සබා ධර්මයේ පාලනය කරන්නට බෑ. මම මේ ළඟදිත් කිව්වා වගේ. ඇමරිකාවේ රතු ඉන්දියානු ජාතික සියටල් කිව්වදී සබා ධර්මය අපිට අයිති නෑ. අපි සබා ධර්මයට අයිති. සබා ධර්මයේ කොටසක් අපි මේක අමතක කිරීම නිසා තමයි ආචාර්ය හසත් මහත්තයා කිව්වා වගේ අපි ඉදිමිලා අපි තමයි ලෝකෙට ලොක්කෝ කියලා හිතලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපි පරිසරය විනාශ කරද්දී පරිසරය අපිට පෙරලා ප්‍රතිචාර දෙන්නේ මෙහෙමයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වෙලාව සුබවාදී ආකල්ප ගොඩකින් පිරිය යුතු කාලයක්. මම හිතන්නේ මම මේ ධනාත්මක චින්තනය ගැන විතරක් කියනව නෙමෙයි සුබවාදී බවකින් අනාගතයට මුහුණ දෙන්නට. ප්‍රශ්න තියෙනවා, අභියෝග තියෙනවා. සමහරවිට අපිට දැනෙන වේදනාව ඒ තරමටම දරුණුයි. අපි මුහුණ දීපු අභියෝගය ඒ තරමටම අමාරුයි. අපිට විඳින්න තියෙන වේදනාව ඒ තරමටම කුරිරුයි. හැබැයි සියල්ල තුල කිසි කෙනෙකුට ගන්නට බැරි එකම දේ වික්ටර් ෆ්‍රැන්කල් තුල තිබුණ දේ බලාපොරොත්තුව. අනාගතය පිළිබඳ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව අපව ජීවත් කරනවා. ඒ බලාපොරොත්තුව අපිට හයියක් වෙනවා. ඒ බලාපොරොත්තුව අපිව දිනෙන් දින ඉදිරියට අරගෙන යනවා. ඉතින් මම දැක්කා මගේ මිතුරන්ගේ ගෙවල් වල මඩ තට්ටු ගෙදර දාලා දුවලා වතුර එනකොට සියල්ල අතෑරලා ඇඳිවත විතරක් තිබිච්ච මිනිස්සු ආයිත් ගෙවල් වලට ඇවිල්ලා එනකොට තිබිච්ච මඩ තට්ටු සියලු දේ නැති වෙලා ඒ සියල්ල ඉවත් කරන්නට සියල්ල යලිත් ඇත කරගන්නට ටිකෙන් ටික වෙරදරන චරිත, ජීවිතයට මුහුණ දෙන චරිත, ජීවිතය අලුතෙන් ගොඩ නගන්නට උත්සාහ කරන චරිත. මම හිතන්නේ සමහරවිට ඒ අයට මේ වගේ වැඩසටහන් බලන්නටවත් අවස්ථාවක් නැති වෙන්නට පුළුවන්. නමුත් අපිට වගකීමක් තියෙනවා. මේ ආකල්පමය වෙනස අප තුළ ඇති කරමින් අනිත් අය තුලත් ඇති කරමින් විශේෂයෙන්ම අපේ දුවදරුවන් තුළ ඇති කරමින් දැන් හෙට ඉස්කෝලේ පටන් ගනිත අපේ ගුරුතුමියන්ගෙන් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ තුළ තිබිය යුතු ඒ ආකල්පේ දරුවන්ට ආදරයෙන් සැලකමින් දරුවන් තුළ අනාගතය පිළිබඳ හොඳ හෙට දවසක් මීට වඩා පැහැබර හෙට දවසක් පිළිබඳ ඒ බලාපොරොත්තුවේ ගමනකට යෙදෙන්නට. ඒ බලාපොරොත්තුව ජීවත් කරවන්නට. ඒ අභිමානය, ඒ අභියෝගය, ඒක අභිෂේකයක් කරගන්නට. මම හිතන්නේ අපි ඉදිරිපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපේ ආදි මුතුන් මිත්තන් සමහර ආපදා දැනන් හිටිය වගේ මේ සමහර සත්තු අපට කලින් සමහර ආපදා දැනගන්නවද කියලා සමහර කියන කතා මේවා මේ ලිඛිතවල මේ රබර් වත්තක ඒ වඳුරු හරි කලබල වඳුරු රංචුවක් ගෑන අපි වඳුරු කෑ ගන්න යන්නේ ඔය ගෑම ඒවා ගැනත් පොඩ්ඩක් සංවේදී වෙන්න ඕනේ. මොකද කුරුල්ලෝ රංචුවක් හදිසියේ මේ ඒගොල්ලෝ මොකද කලබලේ කියලා අපිට ගාණක් නැහැනේ මෙව්වා. සමහරට මොකක් හරි දෙයක් සංවේදනය කරනවා වෙන්න පුළුවන්. මේ නිකන් පොඩි ගල් කෑල්ලක් පොඩි එකක් සමහරට පාරට නේද විසි වෙලා එන එකකුත් ඒ පිටිපස්සේ ගස් ටිකකුත් එන්නත් ඉඩ තියෙනව නේද මහාචාර්යතුමා? එහෙම අවස්ථා තියෙනවනේ. පොඩි මඩ වතුර පාරක් පිටිපස්සේ මුළු කන්දක් ආපු වෙලාවල් තියෙනවා. ඉතින් මේ පොඩි දේවල් තමයි මහා දේවල් වල මතක් වුණා. ඒ ටික කියද්දි අපි වැඩසටහන් වලින් විටිමිට පෙන්න කියනවා අවදානමට සූදානම් කිය මහාචාර්යතුමා. හොඳයි මම හිතන්නේ අපි අවදානමට එරෙහිව අපි ඉදිරියේ තියෙන ආපදාව ඉදිරියේ අවධානය, අවබෝධය සහ ආකල්පය. ඉතින් මට මතක් වුණා ආචාර්ය හසන්ත මහත්තයා අපූර්ව ගීතයක් කොළොන් තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොළොන් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට. ඉතින් මම හිතන්නේ මේ පසුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධීන් සමුදාය තුළ අපිට සතුටින් දකින්න පුළුවන් මනුස්සකම තාම මේ ඇදිලා නැහැ කියලා. මේ දේශය තුළ මනුස්සකම තාම ඉතිරි වෙලා තියෙනවා කියලා. මිනිස්සු මනුස්සකමින් මනුස්සත්වයේ නාමයෙන් වැඩ කරපු කාලයක් උදා වුණා. දකුණේ ආපදාවට පත් නොවිච්ච පිරිස ඇවිල්ලා කඳුකරයට ඇවිල්ලා ඒ මිනිස්සුන්ට උදව් වුණා. උතුර දකුණ නැගෙනහිර බටහිර එකමුතු වුණා. ඉතින් මම හිතන්නේ මේවා හරි සුබවාදී දේවල් හැටියට මම දකිනවා. මොකද මනුස්සකමින් පිරිච්ච සමාජයක් අපිට අවශ්‍යයි. සමහර වෙලාවට අපි හුදෙකලා වෙමින් ආත්මාර්ථකාමී වෙමින් මම කියන විදිහට ගිය අයට පොඩ්ඩක් ඇස් ඇරෙන්නට මේක අවස්ථාවක් වුණා. සමහරවිට ඇති හැකි අය වගේම නැති බැරි අයත් මේ ස්වභාවික විපතින් බැටකෑවා.
ස්වභාධර්මයට වැදගත්තුන්නේ නැහැ. තනතුරු පට්ටන් තානාන්තර ආර්ථික හයිය සියලු දේ විනාශ වෙලා. ඒතුම හිතන්නේ මේක හොඳ පණිවිඩයක් අපිට ලැබෙනවා. මනුස්සකම තමයි සියලු දේට වඩා වටින්නේ. මොකද අපිට හැමදේම නැති වුණත් අපි ජීවිතේ ඉතුරු වුණා කියන එක අපිට යලිත් ගොඩනගන්නට පුළුවන් කියන එක. මේ ගැන කියද්දි මට තවත් චරිතයක් මතක් වෙනවා ආචාර්ය හසන්ත මහත්තයා. එක්තරා තරුණ කාර්මිකයෙක් හිටියා ටොයෝටා සමාගමේ ඔහු වැඩ කරද්දී ඔහු වාහන හදද්දී ඔහු තුල හීනයක් තිබුණා. කවදාද මගේම වාහනයක් හදනවා කියලා. ඉතින් මේ හීනේ ඔහු තමන්ගේ සුපරීක්ෂකවරයාත් එක්ක කතා කරාම ඔහුවා හොඳයි මං උදව් වෙන්නම් හැබැයි ගොඩක් සල්ලි යන වැඩක්. ඉතින් මේ කාර්මිකයා බොහොම දුප්පත් පවුලකින් ආවේ. ඉතින් එතකොට මේ සුපරීක්ෂකවරයා කිව්වා ඔබට පොඩි ආකෘතියක් ප්‍රොටෝටයිප් එකක් හදන්නට වෙනවා. අපි ඒකට අනුමැතිය ලබා ගමු. හැබැයි මේකට ටිකක් මුදලක් වැය වෙනවා මේක හදන්න. මේ කාර්මිකයා අධිෂ්ඨාන කරගත්තා. මම කොහොම හරි මේ සල්ලි ටික හොයාගන්නවා. ඔහු තමා හිටපු తాවකාලික නිවහනට සමුදීලා ඔහු රාත්‍රී කාලේ කර්මාන්ත ශාලාවෙම නිදා ගන්නට පටන් ගත්තා. ඒ මුදල හරි ඉතුරු කරගන්නට. ඉතින් මෙහෙම අධිෂ්ඨානෙන් සල්ලි හොයලා වැඩේට අත ගන්න හිතුවා විතරයි දෙවන ලෝක යුද්ධය ඇවිල්ලා මුළු කර්මාන්ත ශාලාවම සමතලා වුණා. හැබැයි හීනය බිඳ වැටුනේ නැහැ. ආයිත් කර්මාන්ත ශාලාව පියවරෙන් පියවර ගොඩ නැගුණා. ඔහුගේ සීනයත් යලිත් දලුලන්නට පටන් ගත්තා. ඔහු මුලින් එන්ජිමක් පුෂ් බයිසිකල් එකට තබලා ක්‍රියාත්මක වෙන මෝටර් බයිසිකලයක් නිපදවුවා. ඊට පස්සේ කාර් රථයක් නිපදවුවා. මං හිතනවා ඔබ මේ චරිතය දන්නවා කියලා. සුයිචිරෝ හොන්ඩා. අදත් හොන්ඩා සමාගමේ ආදර්ශ පාඨය මම මේ කිසිවෙකුට ප්‍රචාරයක් දෙනව නෙමෙයි. සිහිනේ බලය power of dreams. මම හිතන්නේ අද ඔවුන්ට වඩා ඒක හොඳට කරනවා චීන ජාතිකයන් අද ලෝකේ වැඩිපුරම අලෙවි වෙන වාහනේ BYD build your dreams සිහින ගොඩනගන්න. සමහරු මේක දැකලා කියනවා beyond my dreams. ඒක වෙනම කතාවක්. හැබැයි සිහිනය දැකලා සිහිනය සැබෑ කරගන්නට ක්‍රියා කිරීමට හොඳම අවස්ථාවක් අපි ඉදිරියට තියෙනවා. මම මේක hina වෙලා කිව්වට මම දන්නවා මේක අමාරුයි. හරිම අමාරුයි. මේක වේදනාව දැනෙච්ච අයට තමයි ඒ අමාරුව වැඩියෙන් දැනෙන්නේ. හැබැයි එතනම තමයි අවස්ථාව උදා වෙන්නේ. ඒ වේදනාව තුලින් තමයි ජයග්‍රහණය ලබන්නේ. ඉතින් මගේ පෞද්ගලික ජීවිතේ මම මෙවැනි අත්දැකීම් හරහා ගිහින් තියෙනවා. ආචාර්ය හතන්ත මම මේක කිසිම මාධ්‍යයකින් කියලා නැහැ. මගේ එකම පුතා නැති වුණ අවුරුදු 9කට කලින්. අවුරුදු 13 දී. ඉතින් ඒ ඇතිවෙච්ච පෞලේ ඇතිවෙච්ච ඛේද වාචකයක් එකම අපි සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකිව තිබුණා. නමුත් ඒ දේට අපි මුහුණ දුන්නා පෞලක් හැටියට. මට වඩා මගේ බිරිඳ ඒ අත්දැකීම හරහා අමාරුවෙන් ගියා. මොකද ඇය වැඩ කරේ කොළඹ රිජ්වේ ආර්යාරෝහලේ. එතන මගේ පුතා නැති වුණේ රිජ්වේ ආර්යාරෝහලේ දැඩි සත්කාර ඒකකේ. එතකොට ඇය එදා ඉඳලා ඒ වගේ දරුවෝ දහස් ගාණක් දකින්නට ඇති. එතකොට ඇය තුල තිබුණ හයිය මටත් හයියක් වුණා. අපි පවුලක් හැටියට මේ අභියෝගය හරහා ගියා. ඉතින් මං හිතන්නේ මේක ලේසි නෑ. මේක අමාරුයි. නමුත් අර අපේ වෛද්‍ය මහාචාර්යතුමා කිව්වා වගේ සමහරට පර්ෆෙක්ෂන් නැති වුණාට ඒ අපේ තියෙන අසම්පූර්ණ తත්වය සතුටින් විඳ දරා ගන්නට. ඒ අසම්පූර්ණ తත්වය තුල ඒ දෙයට මුහුණ දෙන්න. මම හිතන්නේ දේශයක් හැටියටත් මේ දේ අපි දකිනවා. ඒ සර්ව සම්පූර්ණ දේ හොයනවට වඩා අසම්පූර්ණ දෙයින් පටන් අරගෙන අපි පියවරෙන් පියවර ඉදිරියට යමු. අවසාන විග්‍රහයේදී අපි දන්න එකම යථාර්ථය ආචාර්ය හසන් මහත්තයා මේ මොහොතේ මම හුස්ම ගන්නවා. මේ මොහොතේ මම අවදි වෙලා ඉන්නවා. ඊළඟ මොහොතේ මොනව වෙනවද කියලා අපි දන්නේ. මේක යථාර්ථයක් වුණා යුද්ධය නිසා. දැන් එක යුක්‍රේනයේ එක පවුලක් එක මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලේ සතුටින් රාත්‍රී ආහාරය වළඳමින් ඉන්නකොට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගකින් ආපු මිසයිලයක් ඒ මුළු ගොඩනැගිලි සංකීර්ණයම සමතලා කරා. ඔවුන්ගේ ඊළඟ මොහොත ඔවුන්ට ලැබුණේ නැහැ. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් නායයාමක් අපේ ගම්මාන කීයක් විනාශ වුණාද? සමහරවිට සතුටින් හිටපු අයගේ ඊළඟ මොහොත උන්ට අහිමි වුණා. ඒ නිසා මම හිතන්නේ මේකෙන් ලොකු ගැඹුරු පණිවිඩයක් දෙනවා. අපි හැම කෙනෙකුටම අපි ආපදාව නිසා බැට කෑව හෝ බැට කෑවේ නැති වුණා හෝ ඒක බලපන්නේ අපි ජීවත් විය යුතු ආකාරය පිළිබඳ. මට අයිති මේ මොහොත පමණයි. මේ මොහොතේ මම කෙසේද මගේ හරි දේ මා විසින් කළ යුතු දේ මගේ යුතුයකම වගකීම හරියාකාරව ඉටු කරන්නේ. ඊළඟ මොහොතේ එතකොට උදා වෙයි. ඉතින් ඒ පණිවිඩේ අපි මේක මනෝවිද්‍යාවේ මම හිතන්නේ මට වඩා හොඳට දන්න මහාචාර්යතුමෙක් මා ළඟ ඉන්නවා. අපි කියනවා මේ මොහොතේ ජීවත් වෙන්න present moment living. අපි දන්න එකම දේ තමයි වර්තමානය tag එකක්. present is a present. මේක අපූර්වට ඉංග්‍රීසියෙන් කියනවා. වර්තමානයේ tag එකක්. මේ tag නොලෙවිච්ච ගොඩක් අය ඊයේ රාත්‍රියේ නිින්දට ගිහිල්ලා අද උදේ අවදි වුණේ නැහැ. ඉතින් අද දවසම tag එකක්.
අපි මේ විදිහට දකින්නවද? මං හිතන්නේ ගොඩක් වෙලාවට අපි දකින්නේ චරිත අනිත් පැත්තට. ඉතින් මට මතක් වෙනවා නන්දාමාලිනිය කියනවා මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි. පායුග නැති ඔබ දකින්නතර. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි. නෙත්යුග නැති ඔබ දකින්නතර. අපි නැති දේ ගැන ලත වෙමින් අනවශ්‍ය ලෙස වද විඳින්මින් අනවශ්‍ය ලෙස කලකිරීමෙන් ජීවත් වෙනවා ජීවිතයේදී සුබවාදියෝ බලන්නේ නැතුව. මම හිතන්නේ අපිට හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. පෞද්ගලිකවත් පවුලක් හැටියටත් සමාජයක් හැටියටත් සුබවාදී අනාගතය දකින්නට. බලාපොරොත්තු ගොන්නක් ඇතුව ඉදිරියට යන්නට. ඒ නිසා ඇති වෙච්ච බාධාව බිඳගෙන ඊට වඩා එහා තියෙන සාර්ථකත්වය එහා තියෙන වටිනාකම දැකලා හෙට දවසට සතුටින් මුහුණ දෙන්නට අමාරුවෙන් හරි අපේ ජීවිතේ ගොඩනගා ගන්නට සමහර වෙලාවට අපි නැති වුණු දේ ගැන ලත වෙන්නේ නැතුව තියෙන දේ අගය කරන්නට ඉදිරියට යන්නට මම හිතන්නේ මේකට මම වචනයක් යෝජනා කරනවා අරමුණ. අපි මේ ගැන ගොඩක් පහුගිය දොරමඩලා වැඩසටහන වලදී කතා කරලා තියෙනවා. ජීවිතේට අරමුණක් තිබුණොත් ඒ අරමුණට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ අරමුණ අපෝ ජීවත් කරනවා. ඒ අරමුණ අපෝ ඉදිරියට අරගෙන යනවා. අපි කතා කරු වික්ටර් ෆ්‍රැන්කල් තුල එවැනි අරමුණක් තිබුණා. ඔෂින් තුල එවැනි අරමුණක් තිබුණා. ඒතර නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්ධි වගේ උදාර නායකත්ව චරිත ලෝ පුරා උන්ට අරමුණක් තිබුණා. අපේ දේශයේ ගොඩක් එවැනි චරිත තිබුණා. අදත් ඉන්නවා. ඊයේ අදත් හෙටත් ඒ වගේම. ඒ නිසා අරමුණක් ඇතුව ගමනක යෙදෙන පිරිසක් හැටියට මේ අපි ඔක්කොම ඉන්නේ తాවකාලික නවාතැන් පොලක. ආචාර්ය හසන් මහත්තයා විශ්වයේ කාලය මේ වෙනකොට විශ්වයේ ආයු කාලය විද්‍යාඥයෝ කියනවා බිලියන 13.8ක්. ඒ තරම් විශ්වයේ වයසයි. අපි ජීවත් වෙන්නේ උපරිම අවුරුදු 100ක්. නැත්නම් 90ක් 80ක්. දැන් ඒකත් විශ්වාස නැහැ. මේ අවුරුදු 100 90 80 කොහොමද සංසන්දනය කරන්නේ බිලියන 13.8ක කාලයක. ඒ නිසා අපි මේ බොහොම නවාතැන් පොලක ඉන්න වගේ පිරිසක්. මේ ඉන්න නවාතැන් පොලේ ඉඳිමින් තමයි අපි මේ ඉස්සෙල්ලා ඔබතුමාගේ වගේ ඇන කොටා ගන්නේ හැමදේම කරන්නේ කකුලෙන් අදින්නේ අරයට වඩා ඉහළ යන්න හදන්නේ ඊර්ෂ්‍යාවෙන් පිරিলা රුසියාවට වඩා ලොකු ඊර්ෂ්‍යාව කියලා අපි කියනවා. ඉතින් මේ වගේ දේවල් ගැනත් හිතන්නට මේ අරුබුදිය අපිට හොඳ අවස්ථාවක් දෙනවා. මේ ස්වභාවික ආපදාව අපි ගැන හිතන්නට හොඳ ප්‍රවේශයක් ලබා දෙනවා. මම හිතන්නේ මීට වඩා හොඳ මනුස්සකමින් පිරිච්ච සමාජයක් ඇති කරන්නට. අප තුළ තියෙන මනුස්සත්වය ඉස්මතු වුණා වූ මනුස්සත්වය තවත් තීව්‍ර කරන්නට. ඇන කොටා ගන්නවට වඩා එකමුතු වෙන්නට හොඳ කාලයක් උදා වෙලා තියෙනවා. බාධාවලටද බාධාගෙනදී පෙරටම යමු ලංකායක තමයිද මේ විශේෂ දොරමඩලා වැඩසටහනේ මාතෘකාව. වරලත් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අජන්ත ධර්මසිරි මහත්මයාට අපේ ස්තුතිය පුද කරනවා. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට කරන අපේ රටේ කීර්තිමත් විද්වතෙක්. ඒ වගේම ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහත්මයාට සුවන්ත වෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙක් හැටියට එතුමා ක්‍රියා කරනවා. ඒ වගේම මහාචාර්ය උදේනි නවගම මහත්මයාට සුවන්ත වෙනවා. ඉතා වටිනා දැනුම් සම්භාරයක් අපි හැමෝටම බෙදා දෙන්න දොරමඩලාවට සහභාගීන් පිළිබඳ මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා හැටියට එතුමා ක්‍රියා කරනවා. භූතාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් ශ්‍රී ලංකා විද්‍යා විවර්ධන සංගමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරන ඔබ සියලු දෙනාට ස්තුතියි. නැවතත් දොරමඩලා යමුන ගැහිමු. ආයුබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොරමඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදිසි සරසවි පින්බිම දොරින්